අපි අද ඉගෙන ගන්නේ ලුට් ෆයිල් එකක් පාවිච්චි කරලා කොහොමද ෆොටෝ එකක් ලේසියෙන්ම එඩිට් කරගන්නේ කියලා. ඒකට අපි මේ වගේ රෝ ෆයිල් එකක් ගන්නවා. අරගෙන මුලින්ම කරන්නේ මේ ලයිට් වල තියෙන white එක අඩු කරගන්නවා 60ක් 70ක් විතර වෙනකම්. ඊට පස්සේ යනවා කලර්ස් වලට. එතන තියෙන කලර් ටෙම්පරේචර් එක මම පොඩ්ඩක් බ්ලූ පැත්තට දාගන්නවා. ඒක වාගේ කැමැත්ත අනුව තමයි කරගන්නේ. ඊට පස්සේ අපි ඕපන් කරගෙන මුලින්ම කරන්නේ adjustment layer වල තියෙන channel mix එකක් ගන්නවා. channel mix එකේ තියෙනවා මෙන්න මෙහෙම මෙන්න මේ preset එක ගන්නවා. ඒක අරගෙන ඒක blend කරගන්නවා luminosity දාලා. ඊට පස්සේ මේකේ color එක පොඩ්ඩක් මම වැඩි කරගන්න ඕනේ. vibrance එක චුට්ටක් වැඩි කරලා vibrance එක වැඩි කරාම skin tone එක අදාළ ගන්නට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ saturation එක චුට්ටක් විතර මම අඩු කරගන්නවා. ඊට පස්සේ මම යනවා select to color වලට. adjustment layer එකේ තියෙන select to color වලට ගිහිල්ලා select to color වල red එකේ magenta එක චුට්ටක් වැඩි කරගන්නවා. rosy skin එකක් එන ගන්න. හැබැයි අපේ සාරිය පොඩක් yellow පැත්තට වැඩි. එතකොට ඔයාලට පුළුවන් සාරි එක කලර් කරගන්න, එහෙම නැත්නම් white කරගන්න පුළුවන්. මෙන්න මේ white එකේ yellow එක පොඩක් minus පැත්තකට දාපුවාම ඔයාලට ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මට පුළුවන් brightness contrast එක පාවිච්චි කරලා මේකේ brightness එක change කරගන්න. මෙහෙම හදාගත්තට පස්සේ මම යනවා ෆයිල් වලට. ෆයිල් වලට ගිහිල්ලා export ගිහිල්ලා export color lookup යනවා. color lookup table එකට ආවට පස්සේ මේ විදිහටම settings තියෙද්දි save කරගන්නවා. මම මේ විදිහට save එකක් දාගෙන අපි බලමු තව ෆයිල් එකක් open කරගෙන මේක apply කරන්නේ කොහොමද කියලා.